ඔබට හිතාගන්න පුළුවන්ද එකම එක පාපන්දු තරගයකින් මුළු රටකම යුද පරාජය වේදනා සදහටම මකා දාන්න පුළුවන් කියලා. 1982 දී ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයක් හමු වී දරුණු යුද පරාජයක් ලබලා Tamanගේ තරුණ දරුවන් 600කට වැඩි පිරිසක් අහිමි කරගෙන මුළු ජාතියම කඳුලින් සහ වෛරයෙන් පිරීලා හිටිය රටක්. අවුරුදු 4කට පස්සේ ඒ අවමානයට පලිය ගත්තේ අවියායුධ බෝම්බ යුද නෞකා වලින් නෙමෙයි. ලෝකයේම ඇස් රැවටු එක් විශ්මිත ක්‍රීඩකයෙකුගේ අතකින් සහ ඔහුගේ මායාකාර පාදයකින්. අද අපි කතා කරන්නේ ලෝක පාපන්දු ඉතිහාසයේ ආන්දෝලනාත්මක ඒ වගේම දේශපාලනිකව වැඩිම බලපෑමක් කළ සිදුවීමක් ගැන. ඒ තමයි 1986 ලෝක කුසලානයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අමතක නොවන පාඩමක් ඉගෙන්නු ඩියාගෝ මැරඩෝනාගේ ප්‍රසිද්ධ දෙවියන්ගේ අත එහෙමත් නැත්නම් Hand of God පිටුපස තිබෙන බොහෝ දෙනෙක් නොදන්න ලෝක දේශපාලනය සහ මනෝවිද්‍යාත්මක රහස් ගැන. මේ වගේ තොරතුරු නිතර දැනගන්න විශ්ව දැනුම අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. 1986 ජූනි 22 වෙනිදා මෙක්සිකෝවේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයට ලක්ෂයකට අධික පිරිසක් එක්රොක් වෙලා හිටියා. ඒ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟය නරඹන. තරඟ බිමට පිවිසියේ ආජන්ටිනාව සහ එංගලන්තය. සාමාන්‍යයෙන් පාපන්දු තරඟයක් කියන්නේ ක්‍රීඩකීන් 22 දෙනෙක්ගේ ශාරීරික සහ මානසික සටනක් වුණත් මේ තරඟය එදා හඳුන්වනු ලැබුවේ ක්‍රීඩා පිටියක සිදු වියුද්ධයක් විදිහට. මේ තරඟය පටන් ගන්න කලින්ම දෙපිලේම ක්‍රීඩකීන්ගේ ඇස්වල තිබුණේ සාමාන්‍ය තරඟකාරීත්වයට වඩා එහා ගිය දැඩි වෛරයක් සහ ආවේගයක්. විශේෂයෙන් ආජන්ටිනා ක්‍රීඩකීන්ට මේ තරඟයේ දිනනවා කියලා කියන්නේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් වුණා. ඇයි පාපන්දු තරඟයකට මේ තරම් දේශපාලනික සහ යුදමය මුහුණුවරක් ආවේ? ඒ රහස තේරුම් ගන්න නම් අපි මේ තරඟයට හරියටම අවුරුදු 4කට පස්සට යන්න වෙනවා. ඒ කියන්නේ 1982 අවුරුද්දට යන්න වෙනවා. 1982 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ආජන්ටිනාව සහ බ්‍රිතාන්‍ය අතර දරුණු යුද්ධයක් ආරම්භ වුණා. ඒ තමයි ප්‍රසිද්ධ ෆෝක්ලන්ඩ් යුද්ධය. ආජන්ටිනාවට අයත් අට්ලාන්තික් සාගරයේ පිහිටි මාල්විනාස් නැත්නම් ෆෝක්ලන්ඩ් දූපතේ අයිතිය වෙනුවෙන් තමයි මේ යුද්ධය ඇති වුණේ. දවස් 74ක් පුරා ඇදී ගිය මේ බිහිසුණු යුද්ධයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හමුවේ ආජන්ටිනාව ඉතා දරුණු අවමන් සහගත පරාජයක් ලැබුවා. මේ යුද්ධෙන් ආජන්ටිනාවේ තරුණ හමුදා බටීන් 649 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බ්‍රිතාන්‍ය හමුදාවේ 255 දෙනෙක් මිය ගියා කියලායි කියන්නේ. යුද්ධය අවසන් වුණාට පස්සේ ආජන්ටිනාව කියන රට ආර්ථිකමය වශයෙන් මානසික වශයෙන් පතුලටම වැටුණා. තමන්ගේ සහෝදරයන් ආදරණීය පුතුන් අහිමි වූ මව්වරුන්ගේ කඳුළු වලින් මුළු රටම තෙමී ගිය කාලයක් ඒක. ඔවුන්ගේ හිත්වල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කෙරෙහි තිබුණේ නිමා නොවන දැඩි වෛරයක් සහ පලිගැනීමේ චේතනාව. මෙන්න මේ තුවාලය හිතේ තියාගෙන තමයි 1986 දී ආජන්ටිනා කණ්ඩායම එංගලන්තයට එරෙහිව පිටියට එන්නේ. තරගයේ පළමු අර්ධ ගෝලය කිසිම ගෝලයක් නැතුව ඉතා උණුසුම්ම අවසන් වුණා. හැබැයි තරගයේ 51 වෙනි විනාඩියේදී මුළු ලෝකයේම පාපන්දු ඉතිහාසය වෙනස් කළ ඒ සිදුවීම සිදු වුණා. ආජන්ටිනා ක්‍රීඩක ස්ටීව් හෝජ්ගේ පාදයේ වැදී ඉහළ ගිය පන්දුව එංගලන්ත ගෝල කණුව දෙසට ඇදිලා ආවා. එංගලන්ත ගෝල රකින්නා වූ පීටර් ෂිල්ටන් පන්දුව මිට මොලවන්න උඩට පැන. ෂිල්ටන් කියන්නේ අඩි 6යි අඟල් 1ක් උස ඒ කාලේ හිටපු දැවැන්තම ගෝල රකින්න. ඒත් එක්කම ආජන්ටිනා නායක ඩියාගෝ මැරඩෝනා පන්දුව දෙසට පැනගත්තා. මැරඩෝනාගේ උස අඩි 5යි අඟල් 5ක්. සාමාන්‍ය භෞතික විද්‍යාවට අනුව නම් අඟල් 8ක් කොට ක්‍රීඩකයෙකුට අත් දිගු කරගෙන පනින දැවැන්ත ගෝල රකින්නෙක්ව ගුවනේදී පරාජය කරන්න කිසිම හැකියාවක් නැහැ. හැබැයි පුදුමයකට වගේ පන්දුව ෂිල්ටන්ව පහු කරගෙන ගිහිල්ලා දැලේ දැවටුණා. මුළු ක්‍රීඩාංගණයම කම්පා වුණා. එංගලන්ත ක්‍රීඩකීන් වහාම විනිසුරුවරයා වෙත දිව ගිහිල්ලා කෑ ගැහුවා මැරඩෝනා පන්දුවට ගැහුවේ හිසින් නෙමෙයි අතින් කියලා. එදා තරගයේ විනිශ්චය කළේ ටියුනීසියානු ජාතික අලි බින් නසාර් විනිසුරුවරයා. ඔහුට ඒ ආందోලනාත්මක සිදුවීම හරියට පෙනුනේ නැහැ. ඒ නිසා ඔහු ඒක නීත්‍යානුකූල ගෝලයක් හැටියට නම් කළා. මැරඩෝනා පස්සේ තමන්ගේ ක්‍රීඩකීන්ට රහසින් කියලා තිබුණලු ඉක්මනට ඇවිල්ලා මාව බදාගන්න නැත්නම් විනිසුරුවරයා ගෝලය අවලංගු කරයි කියලා. තරගෙන් පස්සේ මාධ්‍යවේදීන් මැරඩෝනාගෙන් ඇහුවේ ඇත්තටම පන්දුවට ගැහුවේ අතින්ද කියලා. මැරඩෝනා දුන්න උත්තරය මුළු ලෝකයම කම්පා කළා. ඔහු කිව්වා ඒ ගෝලය වාර්තා වුණේ ටිකක් මැරඩෝනාගේ හිසින් තව ටිකක් දෙවියන්ගේ අතින්. A little with the head of Maradona and a little with the hand of God කියලා. එදා ඉඳන් ගෝලය ලෝක ඉතිහාසයට එක්ුණේ Hand of God නැත්නම්
දෙවියන්ගේ අත ලෙසින්. හැබැයි කතාව එතනින් ඉවරුනේ නැහැ. අතින් ගෝලයක් ලබාගෙන හොරෙන් දිනුවා කියන අවමානයෙන් මිදෙන්නද කොහෙද? හරියටම ඊට විනාඩි 4කට පස්සේ, ඒ කියන්නේ 55 වෙනි විනාඩියේදී මැරඩෝනා තවත් ගෝලයක් වාර්තා කළා. ඒ ගෝලය අදටත් සැලකෙන්නේ සියවසේ විශිෂ්ටතම ගෝලය, goal of the century හැටියට. Tamanගේ අර්ධයේ ඉඳලා මීටර් 60ක් විතර දුරක ඉඳලා තනිවම පන්දුව රැගෙන ගිය මැරඩෝනා තප්පර 10ක් ඇතුළත එංගලන්තයේ ප්‍රබලතම ක්‍රීඩකයින් 5 දෙනෙක්ම සහ ගෝල රකින්න ෂිල්ටන්ව බිම වට්ටමින් ඒ විශ්මිත ගෝලය ලබා ගත්තා. අවසානයේදී තරගය 2-1 ලෙස ආජන්ටිනාව ජයගත්තා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති, මේ තරම් පැහැදිලි නීති විරෝධී වැඩක් කරලා මැරඩෝනට හෝ ආජන්ටිනා වැසියන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් හෝ පසුතැවීමක් නැත්තේ ඇයි කියලා. ඇත්තටම මුළු ආජන්ටිනාවම ඒ හොර ගෝලය සැමරුවේ Tamanගේ ජාතික වීරකමක් හැටියට. මේක තේරුම් ගන්න නම් ආජන්ටිනා සංස්කෘතියේ තියෙන විශේෂ මනෝවිද්‍යාත්මක සංකල්පයක් දැනගන්න ඕනේ. ඒ තමයි විවේසා ක්‍රියෝලා කියන සංකල්පය. සරලවම කිව්වොත් විවේසා ක්‍රියෝලා කියලා කියන්නේ පවතින නීති සහ පද්ධති Tamanගේ බුද්ධියෙන් සහ උපක්‍රමශීලීව රැවටීමට තියෙන හැකියාව. අපි සාමාන්‍යයෙන් නීතියක් කැඩීම පාපයක් හෝ වැරද්දක් හැටියට දැක්කත් ආජන්ටිනා ඉතිහාසය සහ සමාජ පසුබිම තුළ බලවත් ක්‍රමවේදයක් හෝ බලගතු සතුරෙක්ව උපක්‍රමශීලීව රවටලා ජය ගැනීම ඔවුන් දකින්නේ විශාල බුද්ධිමය හැකියාවක් සහ වීරත්වයක් විදිහට. මේක උදාහරණයකින් තේරුම් ගමු. හිතන්න ඔබ පාසලේදී නැත්නම් රැකියාවේදී ඔබට වඩා ගොඩක් බලවත් නිතරම ඔබව පීඩාවට පත් කරන නීතියක් Tamanගේ අතේ තියාගෙන ඉන්න කෙනෙක් එක්ක තරඟ කරනවා කියලා. ඔහුට නීත්‍යානුකූලව පහර දෙන්න ඔබට ශක්තියක් නැහැ. මේ වෙලාවේ ඔහුටත් නොදැනෙන්න සියුම් උපක්‍රම පාවිච්චි කරලා ඔහුව පරාජය කළහොත් ඔබට දැනෙන තෘප්තිය සාමාන්‍ය ජයග්‍රහණයකට වඩා කොයිතරම් විශාලද? ආජන්ටිනා වැසියන්ට බ්‍රිතාන්‍ය කියන්නේ අන්න ඒ වගේ Tamanගේ තරුණ දරුවන්ව මරා දැමූ බලගතු අධිරාජ්‍යවාදී සතුරෙක්. ඒ සතුරව සාමාන්‍ය විදිහට පරාජය කරනවට වඩා ඔවුන්ගේ ඇස් ඉදිරිපිට මුළු ලෝකයේම නීති රීති සහ කැමරා ඉදිරිපිට ලක්ෂ ගණනක් බලාගෙන ඉඳන් උපක්‍රමශීලීව රවටලා ජය ගැනීම ඔවුන් දැක්කේ දෙවියන් විසින් බ්‍රිතාන්‍යයට දුන්න දඬුවමක් හැටියට. ඒකයි මැරඩෝනා පසුව Tamanගේ ස්වයං චරිතා ප්‍රදානයේ පවා ලිව්වේ එය හුදෙක් ගෝලයක් නෙමෙයි. එය ෆෝක්ලන්ඩ් යුද්ධයෙන් අපිට අහිමි කළ දේ වෙනුවෙන් ගත් සංකේතාත්මක යුද පලිගැනීමක් කියලා. අව්‍යායුධ වලින් ගහලා මරන්න බැරි සතුරාගේ මානසිකත්වය එක් ක්‍රීඩකයෙක් Tamanගේ අතින් සහ පාදයෙන් බිඳ දැමුවා. මේ ඓතිහාසික සිදුවීමෙන් අපිට ගන්න පුළුවන් වැදගත් පාඩම් සහ පාපන්දු ක්‍රීඩාවට වෙච්ච බලපෑම් මොනවද දන්නවද? පළවෙනි කාරණේ පාපන්දු ක්‍රීඩාව තාක්ෂණයෙන් වෙනස් වී. මැරඩෝනාගේ මේ දෙවියන්ගේ අත සිදුවීම පාපන්දු ඉතිහාසයේ ලොකුම විනිශ්චය වැරද්ද හැටියටයි සැලකෙන්නේ. මෙවැනි මානුෂීය අත්වැරදීම් නිසා මුළු ලෝක කුසලානයේම ඉරණම වෙනස් වෙනවා කියලා තේරුම්ගත් නිසාම කාලයත් සමග පාපන්දු ක්‍රීඩාවට VAR Video Assist Referee එහෙම නැත්නම් වීඩියෝ සහායක විනිසුරු තාක්ෂණය හඳුන්වා දෙන්න මේක ලොකු හේතුවක් වුණා කියලායි කියන්නේ. එදා පරාජය වුණු එංගලන්ත ගෝල රකින්න ෂිල්ටන් මෑතකදී කියලා තිබුණා එදා VAR තාක්ෂණයේ තිබුණා නම් මැරඩෝනාට රතු කාඩ් පතක් ලැබිලා එළියට යන්න සිදු වෙනවා. එහෙම වුණා නම් දෙවියන්ගේ අතක්වත් සියවසේ ගෝලයවත් බිහි වෙන්නේ නැහැ කියලා. දෙවෙනි කාරණය ක්‍රීඩාව සහ දේශපාලනය අතර ඇති වෙන් කළ නොහැකි බැඳීම. ක්‍රීඩාව කියන්නේ හුදෙක් විනෝදාස්වාදයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. බොහෝ විට ඒක ජාතික මානයන්, දේශපාලනික ගැටුම් සහ යුද වේදනාවන් පිට කර මානසික යුද පිටියක් බව මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්වනවා. 1986 ලෝක කුසලානය අන්තිමේදී ආජන්ටිනාව දිනාගත්තා. ඩියාගෝ මැරඩෝනා කියන ඒ කෙටි මිනිසා ආජන්ටිනාව තුල හුදෙක් ක්‍රීඩකයෙකුගෙන් එහාට ගිහිල්ලා දෙවියෙක් බවට පත් උනේ මේ සිදුවීමත් එක්ක. බ්‍රිතාන්‍ය හමුදාවේ වෙඩි උණ්ඩ වලින් ෆෝක්ලන්ඩ් දූපතේදී මිය ගිය Tamanගේ ආදරණීය පුතුන් වෙනුවෙන් හඬමින් හිටිය ආජන්ටිනා මව්වරුන්ගේ කඳුළු පිස දාන්න මැරඩෝනාගේ ඒ මායාකාරී වම් අතට සහ වම් පාදයට හැකියාවක් ලැබුණා. මෙච්චර වෙලා මේ වීඩියෝ එක බලපු ඔබෙන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. ඔබේ පෞද්ගලික මතයට අනුව මැරඩෝනා එදා අතින් ගෝලය ලබා ගැනීම ක්‍රීඩාවේ ජීවයට කළ නිග්‍රහයක්, නින්දිතම හොරකමක්ද? එහෙමත් නැත්නම් යුද්ධයෙන් බැටකෑ අසරණ ජාතියක් වෙනුවෙන් ඔහුගත් සාධාරණ සංකේතාත්මක පලිගැනීම. ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ලෝක ඉතිහාසයේ වෙලා තියෙන මේ වගේ කතා හරියටම දැනගන්න විශ්ව දැනුම අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.